කාලෙකට පස්සේ පුතයි මමයි දලඹුව හොයන්න කැලේට ගියා. මේ ඉන්නේ තෙත් කලාපයේ වැඩිපුරම දකින්න හම්බෙන බ්ලූ ඇඩ්මයිලර් කියන සමනලයාගේ දලඹු අවදිය. කබරොස්වැලේ තමා මෙයා හැදෙන්නේ. තෙත් කලාපයේ වීලි කලාපයේ කියලා කිව්වට අතරමැදි කලාපයටත් මේගොල්ලෝ එනවා. ඒ කියන්නේ කුරුණෑගල නිතර දකින්න පුළුවන්. තෙත් කලාපයේ වීලි කලාපයේ ඉන්න අය කුරුණෑගලත් ඉන්නවා අපි හදලා තියෙනවා. මීට කලිනුත් මම මේ වගේ කෙනෙක් හදලා හැදුවා. හැබැයි සමනලයන් දකින්න තරම් අවස්ථාවක් ආවේ නෑ. කෝෂය ඇතුලේ මෙයා මැරිලා ගියා. හදලා බලමුනේ. දැන් මෙයාලට කන්න දීලා සෑහෙන දවසක් බලා ගන්න වෙනවා. මෙයාලගේ පෙනුමෙන් නම් ටිකක් හිතෙන්නේ ටිකක් විසයි වගේ මට හිතෙන්නේ. හැබැයි ඉතින් ගා ගන්න නැතුව බොහොම පරිස්සමට අරගෙන ආවා. මෙයාලගේ මේ ඇඟේ තියෙන මේ කටුව බැලුමටම ඇත්තටම එනුනොත් නම් විස ඇති. එන ගන්න හිතාමතා ওই කටුව එන ගන්න බෑනේ ඉතින්. මේ හැබැයි ගෑවෙන්නේ නෑ ඉතින් කොච්චර කිව්වත් ඒ කටු දැක්කම මටත් බය හිතෙනවා. කොහොම හරි ඉතින් පරිස්සමට අරගෙන ආවා. බලමුකුනේ සමනලයා එනකන් අපි යාළුව පරිස්සම් කරමු. සමනලු ආවහමත් දාන්නම්කෝ ඔයාලට බලන්න. සමහර වෙලාවට ෆ්ලෑෂ් වලට වඩා ලස්සනයි මේ සමනල්ලු.